මොකද්ද මේ V8 එකනේ. ඒකටත් මේ ටික දාගන්න ඕන. මොකද්ද ගන්න VIP ලයිට් එකක්ද? ඉතරා බෝල් එක. Hello guys. ඉතින් කොහොමද ඔයාලට ඔන්න අද සර්විස් එකකට යන්න තියෙන්නේ. යාළුවගේ බයික් එකේ මොකද සද්දයක් එනවලු. ඒකටත් යනවා දුරට. ඉතින් දවස් දෙකකින් ඉඳලා මට කිව්වා යන්න පුළුවන්ද කියලා. මම ඔන්න අවසාන මොහොතේදී හාය කිව්වා. ඊට පස්සේ මේ මොකද හා කිව්ව හේතුව තමයි මේ අපිට තව vlog එකකට යන්න තියෙනවා හෙට. ඒ කියන්නේ අද සෙනසුරාදා. හෙට ඊට දවසෙත් අපිට තව vlog එකක් කරන්න තියෙනවා, වීඩියෝ එකක් ගන්න තියෙනවා. ඒක ගන්නත් යන්න ඕනේ හින්දා තමයි මම හා කිව්වේ. නැත්නම් මම යන්නේ නැහැ. මේ දැන් එනවා කිව්වා. දැන් 7:00යි වෙලාව. ඌ 7:00ට හරියට මෙන්න කිව්ව පාරට මම ආව. හැබැයි ඌ ආවේ නැහැ. උගේ බයික් එක කැඩිලා තියෙන්නේ. ඌනේ හරියට එන්න ඕන ඌ ආවේ නැහැ ඉතින්. ඌ එනවා වගේ පේනවා. එනවත් දන්නෙත් නැහැ හරියට. දන්නෙත් නැහැ. ඩයල් එක ගෙනවලාට පේනවා. ඩයල් එක ගෙන විනාඩි 45කට විතර පස්සේ උඹලා වගේ උන් හින්දා තමයි මේ රටවල් හදන්න බැරි. කියන වෙලාවට වරෙන් යනිත් දවසේ. Oh no. හරිද දැන් මූ කිව්වා. මේ ඵලයයි. 7:00ට මට එන්නේ කිව්වද මගේ දුවමනාව තින්නේ නෑනේ. ගණින් කහලා. නෝ ගයිස් මට ඔයගොල්ලන්ට වන්ඩිය පෙන්නන්න බැරි වුණානේ. මේ පොඩි සද්දයක් ආවත් මේ කට්ටිය යනවා සර්විස් දාන්න මේ තියෙන්නේ. TT100 ආයි අලුතෙන් ගෙනල්ලා තියෙන වන්ඩිය. කීයේ ගාන? 5:00. ආයි 5:00ම දීලා ගෙනල්ලා තියෙන CT100 ආයි තේල් සුවදරත් යඩ හරිද? යන්න තියෙන්නේ. මොකද්ද වෙලා තියෙන්නේ මොකද්ද? ටිකර් ගහලා වහලා තියෙන්නේ. ටිකර් ගහලා ආයි වහලා තියෙන්නේ වෙන්නන්නේ. මොකද්ද වෙලා තියෙන්නේ? එන්ජින් එක සද්දයක් එනවා. අඩෝ මට කිව්වන හදලා දෙනවා. කොහෙ ඉන්නේ? කවුලක් නැහැ දැන් ආපු ගියා. මේ මට කිව්වනම් මේක හදලා දෙනවා සට ගාලා. හරිද? දැන් අපරාධනේ මේ ඇඹිලි පිටිය තමයි යන්න හදන්නේ අද. අපිට හෙට අප්පුඩි ගමනක් යන්න තියෙනවා. පොර කෝල් එකේ ඉන්නේ. අපි එන යන ගමන් සෙට් වෙමු. ඔන්න යාළුවනේ ඉතින් අපි ආවා සර්විස් කරන්න දැන්ට. සර්විස් කළා හැබැයි වාහනයක් ගියොත් ආයි සර්විස් කරන්න වෙන සීන් එකක් තියෙනවා. ඒකට තේරෙන්නේ නැති පාර විතර මේ අබලන්තත් එක තියෙන්නේ. හරිද? බටේ පිටින් ඉන්න මිනිස්සු බලන් යනවා පිස්සුද කිය. යාළුවනේ අපි ඉතින් සර්විස් එක සෙන්ටර් එකට ආවා. අපේ IT කරු ඉන්න බයික් එකේ පොර බරටම වැඩ මොකද්ද ඒ කරන්නේ? හරිද මූ බයික් එක සර්විස් කරන්න දැනින් දාලා මූ වාඩි වෙලා ඉන්නේ. මහන ඒක හරිද? හරිද ඒ වැරදි. ඔයගොල්ලෝ උනත් බයික් සර්විස් කර දැම්මම මේ වාඩි වෙලා ඉන්න එපා. හදිස්සියෙන් කියන්න බැහැ. මූට ඒක තේරෙන්නේ. මට තේරෙන්නේ නැහැනේ. පං තේරුම් කරන්න කොහොමද? ඕපා මම දන්නවා මට කිව්වේ වැඩේට යන්නේ විනාඩි 30යි කියලා. අද දවසම ඉන්න වෙන සීන් එකක් තියෙන බයික් පොලිම. හරිද? ඔන්න ඉතින් යාළුවනේ මම මූට කලින්ම කිව්වා මේ බයික් එකේ මුකුත් අවුලක් නැහැ තියෙනවා නම් මම හදලා දෙන්නම් කියලා. හරිද? මූ කියන දේවල් ඇහුවේ නැහැ. මුකුත් අවුලක් නැහැ ගෝ බයික් එකේ. මොකද කියන්න තියෙන්නේ මේ වෙලාවට? ඒ පිළිබඳව සෝචනීය. හරිම සෝචනීයයි guys. කරන්න දෙයක් නැහැ ඉතින්. අපි ආවා VIP ලයිට් එකක් ගන්න. බයික් එකට VIP ලයිට් එකක් ගන්න ආවා. ඒක. තව තියෙනවා අඩේ දේවල් වෙන්න. මේ Toyota වාහනේ මුගේ මොකද්ද මේ V8 එකනේ. ඒකටත් මේ ටික දා ගන්න ඕන. මොකද්ද ගන්න VIP ලයිට් එකක්ද? ඉතරා බෝල් එක. එහෙමද?
මොකද්ද ගයිස් පය තියෙන එකට එකක් අරගෙන මු කකුල ගහන්න බ්‍රේක් එකට එකක් අරගෙන රුපියල් කීයද රුපියල් ගේමේ 450 බං බාල කෑලිනේ ලක්ෂ 5ක් දීලා බයික් එකක් අරගෙන මු බාල කෑලි ගහන්න රුපියල් 450 හරිද මෙන්න තියෙන බයික් එක හරි රුපියල් 450 දීලා මේ බාල කෑලි ගහන්නේ හරිද මොකද්ද පුතේ ගහන්නයි මොකද්ද ස්පෝකට්ද මොකද්ද ඒක නෑ ඒකත් නැහැලු හරිද නැති දවසට තමයි මූ වෙන්නේ ඔය ඉන්නව දැන් රාහු කාලේ එන්නේ යාළුවනේ ඔව් රාහු කාලේ එන්න ඕන හරි මේ වගේ තැන් වල දැන් තව යනවා ඔය හાર્ඩ් එක මුරරයි ඇත්තරම් පිස්සෝදේ පිස්සුයි කියලා මම මේ අද නෙවෙයි මේ දැන් ගොඩ කාලයකට පස්සේ නැත්තේ යාවද හાર્ඩ් එක හાર્ඩ් යාරයකට මොකද බෝල් බෑල් එකක් ගහන්නලු මේ මන් දන්නේ හරි බෝල් බෑල් නම් මන් දන්නේ ඒක තියෙන සිමින්ති හරිද පක් ඒ තියෙන අර ගිහිල්ලා අහනවා දැන් බෝල් බෑල් තියෙනවද යාළුවනේ ඉතින් මේ කඩේට හැන්නුවා උඩ මේකට යන්න එපා කියලා සිමින්ති විතරේ තියෙන්නේ කිට ඇහුවේ නෑ අන්න අර පැත්ත තියෙන අර කඩේට ගියා ඒක තියනවද බලන්න ඉතින් ඒකෙන් නැති වුණොත් නෑ ඉතින් ඌ හොයන જાති අමුතුවේ හදන්න ගණනාවක බලවල අවසානට බඩු තිබිලා හරිද මං කිව්ව මූල මේ කඩේට යන්න බඩු තියනවා කියලා මේ තියෙන බඩු මේ ටික විතරද මේ ටික ඈ සයිඩ් කන්නාඩි දෙක වෙනස් කරනවා පස්සේ මේ සයිඩ් කන්නාඩි වෙනස් කරනකොට මූල මේව ගන්න හදන්නේ පොලිසියෙන් දැකපන්න දාගෙන ඉතලා ඒ පොලිසියෙන් අවුල් නැද්ද yeah boy ගානත් අඩුයි හරිද මම මූට කිව්වා මේ මෙතෙන්ට එන්න ආව ඊට පස්සේ අරගත්ත දැන් ගහන්න තියෙන්නේ නල්ලනේ බඩකොලනේ යෝගල වාහනේට VIP ලයිට් දාගන්න ඕන නම් මෙතෙන්ට එන්න මේ ඩිපෙන්ඩරේට හරියන ලයිට් තියෙනවා ඉන්නේ කුට්ට ටිකක් ගත්ත බලු ටික නේ ඒ ගත්තේ ඉතින් බයික් එකේ තියෙන දැන් සෙට් කරන්න කොහට එක ඒ කරත් යම ඔය ඩොට් එක කොහේ යන්නේ ඈ අර අතුරු පාරෙන් දැම්ම වෙන තැන් අපි දැන් උඹ සෙට් කරන්නේ ඔබට පුළුවන් ඈ ඔබට පුළුවන් ඔය සෙට් කරි ගෑරේජ් දාලා හිටිය ඉස්සර පොඩි මොඩිෆයි පාරක් දෙන්න හදාන්න පොඩි එකක් හරිද පොඩි එකක් ගඩි ලොකු එකක් නෙවෙයි චූටි එකක් A few moments later. අපි මොඩිෆිකේෂන් එක දැන් කරන්න හදන්නේ අපි මොඩිෆිකේෂන් කලාවේ නව සමාජිකයා ගලවලෝ නට් එක දෙක් ගලවලු මොකද මේකේ කොටයි නේ බා අනේ මාරු කරන්නේ ඈන මාරු කරන්නද අරගේ දිගන යන්නේ මේ ඈන හොඳ ඈන හරිද මේ පේනවනේ පොට ගෙවිලවත් නැහැ මේ මේක දීපන් ඔකට ඕකේ අනේ තියෙන සර් හා පැන්නින් ඉන්න පැන්නින් ඉන්නයි මේ ගත්ත මේ එන දිග හරිද නායක වගේ දිග කීටැක් එක හරිද ඒක තියෙනවා ඊට පස්සේ බුදු පිළිමේ තියෙනවා ආසර් එක දාන්න බෑ බා බුදු පිළිමේ ඔෂර් එක ඕනේ නැහැ නේද මම හිතා මේ මෙතනින් හොඳයිද ඉතින් තමයි හොඳයි ඔව් ඔර ගයිස් අපි හයි කරන්න හදන බුදු පිළිමේ හරිද එතන හොඳ ඇද නැහැ ඇද්ද නැහැ ඇද්ද වෙලා තියෙන බයික් එක ස්ටෑන්ඩ් එක ගහලා තියෙන මොකද්ද මේ නෑ අර ෆුඩ් එක මොකද්ද හා ලොකුම කෑල්ල ගත්තේ හෙට් එකටම ගත්ත ලොකුම කෑල්ල ඔය ඔන්න ඔහොමයි ගයිස් ඉතින් අද වීඩියෝ කෝඩේ ඉතින් සර්විස් එකට දැම්මා දානි වල මොකක්ද කිව්වේ
අවුලක් නැහැ ඒක නාට්‍ය එකක් අතගෙන දුන්නා. ඒකට ගියා ඇක්ටිවිටි ඉතින් ආද වීඩියෝ කරේ. අපි හෙටත් යනවා අපි ගමනක් කොහොමද දුර ගමනක් යන්නේ ගම්ම කියන්නේ වීඩියෝ එකේ මාත් එකෙම එහෙනම් guys subscribe කරලා නැත්නම් උගන්න like කරන්න share කරන්න යාළුවන්ට පාන්න කීයෙන් නැත්නම් අලුත් වීඩියෝ එකකට ජය වේවා කියවා